අද ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවනේ මං ගාව තියෙන පුංචි කැලේඩියම් එකතුවක් පෙන්වන්න. කැලේඩියම් මේ දවස්වල හැමෝම ආස කරන කන්නේ. මෙන්න මෙයා බලන්නකෝ. එයාගේ ලස්සන. එයාගේ වර්ණ කිහිපයක් එකතු වෙලා හරි ලස්සන පත්‍රයක් තමයි තියෙන්නේ. මෙයා ගොඩක් උසට හැදෙන්නේ නැහැ. මෙන්න මෙයත් ඒ වගේ මෙයා මේ නම් පුංචි පැල යාළුවනේ මම මෙයාගේ මදර් ප්ලාන්ට් එක පෙන්නන්න පැල සුන්දරයි ඊට වඩා මෙයාගේ මදර් ප්ලාන්ට් එක මෙයා ටිකක් ලොකු වුණාම හරිම සුන්දරයි හරි ලස්සන පත්‍ර තියෙනවා එයත් මං හරි ආසාවෙන් හදන කෙනෙක් මෙයත් හරිම ලස්සනයි මෙයා ටිකක් විශාලව වැඩෙනවා මෙයාගේ මේ පුංචි පැලයක් තියෙන්නේ මෙයාගේ මදර් ප්ලාන්ට් එකේ පත්‍රය හරි විශාලව හැදෙන එක්කෙනෙක්. මෙයා බලන්නකෝ. එයාත් ගොඩක් ලස්සනයි යාගේ පත්‍රයත්. මෙයාගේ පුංචි පැටව වෙරිගේට් වෙන්න ටිකක් දවසක් යනවා. මෙයාගේ මදර් ප්ලාන්ට් එක තමයි මේ තියෙන්නේ. නිකන් අපි හොයන හබරල ගහක් වගේ තමයි මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවද මේ තියෙන්නේ එයාගේ පුංචි පැල ඒ පුංචි පැල එකපාරටම අර වගේ වෙරිගේටඩ් වෙන්නේ නැහැ ටිකක් දවසක් ලොකු වුණාම තමයි අර විදිහට වෙරිගේටඩ් වෙන්නේ නිකන් අර නෝමල් තියෙන හබරල වගේ තමයි එයා මේ එයාගේ පෙනුම අර විදිහට ලස්සනට වෙරිගේටඩ් වෙන්න ටික දවසක් යනවා. මෙයාත් හරිම ලස්සන කැලේඩියම් එකක්. මෙයා බලන්නකෝ ලස්සනම ලස්සනයි. හරි පොකුරට හරි ඉක්මනට මෙයා වැවෙන කෙනෙක්. එයාත් හරිම ලස්සන කැලේඩියම් වර්ගයක්. හරිම ලස්සනයි පොකුරට හැදුනහම හරි ඉක්මනින් වර්ධනය වෙන නිසා නඩත්තු කියලාත් එයාගේ කරදරයක් නෑ. හරි ලේසියට ඉක්මනට පහසුවෙන් හැදෙනවා. මේ මං කලින් පෙන්වුව එක්කෙනාමයි හරිම ලස්සනයි අස්සමුණක් වගේ යාගේ හැඩය පත්‍රයේ හැඩය හරිම ලස්සන කෙනෙක් මේ තවත් එකක් මෙයාගේ වර්ණ වල තියෙන සංකල්පය හරිම අපූර්වයි ඒ වර්ණ සංකල්පයෙන් හරි ලස්සන සුන්දරත්වයක් එකතු වෙනවා මම ඔයාලට කලින් පෙන්නන්නම් කිව්වා නේද යාළුවනේ පුංචි පැල ටිකක් පෙන්නලා එයාගේ මදර් ප්ලාන්ට් එක මේ ඉන්නේ එයාගේ අම්මා හරිම ලස්සනයි යාගේ පත්‍ර රෝස පාට කොළ පාට එකට එකතු වෙලා සුදු පාටත් එක්කම අපූර්ව ලස්සන රටාවක් ඇවිල්ලා යාගේ සුන්දරත්වය. මෙයා බලන්නකෝ. මෙයාත් හරිය ලස්සන කෙනේ. මේවා අලුත්ම වර්ග නෙමෙයි. මෙයාලා කලින් හිටපු වර්ග. ඒ වුණාට යාලගේ සුන්දරත්වය ලස්සන පරණ වෙලා නැහැ. ඒ වගේ පරණ වුණත් ලස්සන අලුත් සුන්දරත්වයක් ලබා දෙන්න මේ කැලේඩියම් වර්ග වලට පුළුවන්. ලස්සන පාට එකතු වෙලා හරි අපූර්ව සුන්දරත්වයක් දෙන්නේ. මෙයාත් ඒ වගේ මෙයාත් හරිම ලස්සනයි. මේ මම කලින් පෙන්නුව පුංචි පැලවල මදර් ප්ලාන්ට් එක මෙයාගේ පත්‍රය විශාලව වැඩෙනවා. එයත් හරිම අපූර්ව කැලේඩියම් එක. මෙයා වෙන වර්ගයක් යාළුවනේ. මෙයා ටිකක් උසට වැවෙන කැලේඩියම් එකක්. මෙයාගේ මේ කොළ පාට පසුමුම තුල සුදු පාට ඩොට් ඩොට් වටනහම හරි ලස්සනක් ගෙන දීලා තියෙනවා. කලින් පෙන්නපු එක්කෙනාම තමයි මේ කැලේඩියම් වර්ගයේ කෙනෙක්. කැලේඩියම් කියන්නේ පාට එකතුවක් වෙලා ලස්සන නිර්මාණයක් වෙච්ච දෙයක්. මෙයත් එහෙමයි. මෙයාගෙත් කොළ පාට පසුබිමට රෝස පාටට හුරු ලා රතු පාටක් වැටලා එයාගේ ලස්සනත් හරි අපූර්වට පේනවා. මේ යාළගේ පුංචි පැලවලත් ලොකු ලස්සනක් තියෙනවා. මේත් මම අර කලින් පෙන්නපු පැලමයි. මෙන්න මෙතන ඉන්න එක්කෙනා වෙනස්. එයාගේ තියෙන්නේ අලු පාටට හුරු ඉරිගිය කෙනෙක් සුදු කොළ පාට පසුබිමේ. මේ පැලත් අර කලින් පෙන්නපු පැලමයි. අර මං කලින් අස්සමුණ වගේ කිව්වේ ආහරිම ලස්සනයි. එයාගේ පාට විශාල වශයෙන් නොකුණාට පාට කිහිපයක එකතුවක් තමයි තියෙන්නේ. මෙයා නම් කැලේඩියම් වර්ගයක් නෙමෙයි යාළුවනේ. නමුත් හරිම ලස්සන පත්‍රයක් මෙයාටත් තියෙන්නේ. බලන්නකෝ මෙයාගෙත් වර්ග තියෙනවා කිහිපයක්. මෙතන තියෙන්නේ පත්‍රයේ විශාල වෙන එක.
රවුමට පිහිටලා මෙයා ලොකු පත්‍රයක් වෙන්නේ. එයා හරිය ලස්සන විශාලව වැඩෙන එක්කෙනෙක්. එන්නකෝ තව කැලේඩියම් වර්ග ටිකක් පෙන්වනවා. කලින් පෙන්වමු කැලේඩියම් වර්ගවලම තවත් පැල වර්ග කිහිපයක්. මෙන්න මෙයත් මම කලින් අර පෙන්නුවා එයාගෙම තව පැල. එයාලා ටිකක් විශාලව හැදෙනවා. පත්‍රයත් විශාලව වැදෙනවා. එයාලගේ තියෙන සුදු පාට වගේ පෙන්වන්නට සුදු පාට නෙමෙයි අලු පාටට හුරු පාටක් තමා තියෙන්නේ. ඒ රටාව ගිහින් තියෙන්නේ අලු පාටට හුරු පාටකින්. මේ පාටවල් සොබහදහම එයාලට දෙන පාටවල්නේ. සොබහදහම අපූර්වට පාට එකතු කර හරි ලස්සන නිර්මාණ මේ අපි හැමෝටම පේන විදිහට එකතු කරලා තියෙනවා. මෙයා වෙන වර්ගයක්. මේ කලින් දැක්ක වර්ගයමයි. එන්නකෝ තවත් ටිකක් පෙන්වන්න ඔයාලට මේ පැත්තට. මෙන්න මෙයා මම ඒක කැලේඩියම් එකද කියලා දන්නේ නැහැ. යාළුවනේ දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න මේ මට කමෙන්ට් එකක්. මෙයා කැලේඩියම් වර්ගයද කියලා දන්නේ නැහැ. එතකොට මෙන්න මෙයා හරිම ලස්සනයි. යානම් ගොඩක් පත්‍රය විශාල වෙනවා. ඒ වගේම මේ පත්‍රය තුල පාට කීපයක්ම එයාගේ තියෙනවා. තද රෝස පාටට හුරු රතක් එක්කම සුදු පාටක්, ලාකොළ පාටක්, කහට හුරු පාටක්. මේ පාට ඔක්කොම එකතු වෙලා හරි ලස්සන පත්‍රයක් එයාට ඔන්න සොබහදහම දීලා තියෙනවා. මෙන්න මෙයා ඔයාලට පේන උසින් පේන මෙයා හරි ලස්සන පාටකින් වගේම එයාගේ පත්‍රයේ හැඩය ටිකක් වෙනස් වෙනවා අනිත් කැලේඩියම් වර්ග වලට වඩා. ඒ පත්‍රයේ හැඩයත් හරිම ලස්සනයි. එයා ටිකක් උසට හැදෙනවා. මේ ඉන්නේ එයාගේ පුංචි පැටියේ. එයාගේ පුංචි වුණාට තියෙන සුන්දරත්වය නම් කිසිම අඩුවක් නැහැ. හරි ලස්සනට එයා ඉන්න බැබලි. මෙයා හරි ලස්සනයි. මෙයා නම් ගොඩක් දෙනෙක් අතර ඉන්න පැලයක්. මෙන්න මෙයාත් හරි ලස්සන පාටක එකතුවක් තමයි මේ පත්‍රයත්. බලන්නකො පිනිවැටලා යාගේ සුන්දරත්වය. හරි කොළ පාටක් කිව්වට යාළුවනේ අර ගොම කොළ පාටකට හුරු පාටක් තමයි යාට තියෙන්නේ. ඒකට තද රෝස පාටක් මුක්සු වෙලා හරි ලස්සන පත්‍රයක් යාට තියෙනවා. කැලේඩියම් ඉතින් වර්ග ගොඩක් තියෙනවා. මේ මං අතර තියෙන කිහිපයක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඒ ඔයාලා අතරත් මේව ඇති. ඔයාලත් හරි ආසාවෙන් එකතු කරනවා ඇති. ඒ වගේම හරි ආසාවෙන් හැමදාම මේ සුන්දරත්වයත් බලනවා ඇති. මේ මංගාව තියෙන මං සුන්දරත්වය බලන පැල වර්ග කිහිපයක් තමයි ගෙනාවේ. මෙයත් බලන්නකෝ. මෙයත් හරිම ලස්සනයි. හැඩය නම් අපි නිතරම අපේ නෙත ගැටෙන හබරල වර්ගයකටම සමානයි. නමුත් එයාගේ පාට එකතුව තමයි වෙනසකට තියෙන්නේ. කිසිම කරදරයක් නැතුව මෙයාලත් හරි ඉක්මනට හරි ලේසියෙන් හැදෙනවා. සතුවක් කියන දේ මෙයාලට අවශ්‍ය වෙන්නෙම නැහැ. මෙන්න මෙයාගේ පත්‍රය සිල්වර් කලයකට හුරු දිලිසෙන ගතියක් තියෙනවා. හරිම ලස්සනයි. යත් හරිම ආසාවෙන් මම එකතු කරපු එක්කෙනෙක් තමයි මගේ කැලේඩියම් ගොඩට. බලන්නකෝ පත්‍රයක් හරියට දිලිසෙන ස්වභාවයක් තියෙනවා. හරිම ලස්සනයි. මෙයා කැලේඩියම් එකක්ද කියලා ෂුවර් නැහැ මට නම්. නමුත් මම එයා කැලේඩියම් ගොඩට දාගෙන හරි ලස්සනට එකතු කරන කෙනෙක්. මෙයාත් හරිම ලස්සනයි. බලන්නකෝ එයාගේ පාට පුංචි අවුවක් තියෙනකොට විශාල අවුවක් නෙමෙයි. එයාලගේ පත්‍ර හරි ලස්සනට පාට ගැන්වෙනවා. මේ අර කලින් පෙන්වන එක්කෙනාගේම පැලයක් තියෙන්නේ. වැඩයක් කියලාත් එයාලගේ දීප්තියේ කිසිම අඩුවක් නැහැ. එයාලා හරි ලස්සනට පුංචි කාලේ වුණත් හරි සුන්දරත්වයක් ලබා දෙනවා. වර්තමානයේ විශාල ලස්සන කැලේඩියම් වර්ග අපින් පිටරටින් ගෙන්නන වර්ග තියෙනවා. හරි ලස්සන වර්ග. ඉතින් ඒ වර්ග මෙතන නැතුණත් මේ පුංචි වර්ග අපේ අතීතයේ තීච්ච වර්ග වුණත් හරිම සිතට ලස්සනක් වගේම වටිනාකමකුත් ලබා දෙන වෙනවා. එතකොට යාළුවනේ මෙන්න මෙයත් මම එකතු කරන ආසාවෙන් එකතු කරන කෙනෙක්. එයාගේ තියෙන්නේ හරි ලස්සන සුන්දරත්වයක්. හරි අපූර්වත්වයක්. ඔයාලට පේනවා ඇති එයාගේ කොළය ටිකක් වෙල්වට් ස්වභාවයක් උසුලනවා. ඔයාලා ගාවත් මෙයාලා ඇති. හරි ලස්සනට වැඩෙනවා ඇති. ඒ වැඩෙන එකකින් ඔයාලත් හරි අපූර්ව වින්දනයක් වගේම සතුටක් ලබනවා ඇති. ඉතින් මේ අපි මල් පැල වවන්නේ අපේ සතුට වෙනුවෙන් වගේම ආර්ථික වාසියකුත් බලාගෙන වුවත් ඒ පැලයකින් අපි ලබන
ආත්ම තෘප්තිය මිල කරන්න බෑ. ඔන්න ඔය ටික තමා දැනට මංගාව තියෙන්නේ. තවත් අලුත් වර්ග කිහිපයක් එක්කම කැලේඩියම් වීඩියෝ එකක් ගේන අරමුණින් ඔන්න ඔයාලගෙන් සමුගන යන්න තමයි සූදානම් වෙන්නේ. ඒ එක්කම මේව මිලදී ගන්න අවශ්‍ය නම් යාළුවනේ ඊළඟ ප්ලාන්ට් සේල් එකේදී මේව ඔයගොල්ලෝ අතරට ගේනවා. එහෙනම් subscribe කරලා නැත්නම් කවුරු subscribe කරගෙන තියාගන්න. එහෙනම් ඊළඟ ප්ලාන්ට් සේල් එකේදී ඔයාලට මේ කැලේඩියම් පැල ඔයාගේ කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.